පව් කළ ගොනෝ අනේ බම් මේ වැඩේ වැඩි වන කරන්න තුමාට සින්දර දියන්කෝ අනිවාර්යයෙන්ම මදරයට මම්බලට බෝතල් දෙකක් දෙන්න හොඳේ අනේ මේ බෝතල් සුවර් අම්මප දෙනවා සුවර් හොඳේ අන්න වැඩක් කරන්න විදි. ඵලයන් ඉතින් හරි තුඹ ගිහලා කොහොම හරි වුණා මත කණින්කෝ. නවත්ත ගන්න නම් ඉතින් මේ ඔක අමතක වෙන්නත් එක බෝතල් දෙකක් අපවන්න වෙයිනේ. ඔව් ඔව්. හරි මම බෝතල් දෙකක් කරන් දෙන්න. අනේ බං ගිහලා අරුව කොහොම හරි කම්වරෙන්කෝ. අද රෝන්න පොඩ නතර කරගනින්කෝ. ලෝ පුතේ අනු ගිහලා එක්වලින් වඩියක් ගහන්නේ කියලා. සෝ කොහේ යනෝකෝ? ඔක හන්දිරි ගියොත් නම් බස් එකෙන් අගිනවම තමයි. ආයෙන්නේ නැහැ. උකුම් පුතේ ඔය ගිහලා බෝතල් දෙකක් අරන් එන්නකෝ. හරි. කොතම ගිහලා ගනි. බෝතල් දෙක ගනි. බෝතල් දෙක ගනි. මොකෝ සාකච්ඡා සාර්ථකේ බෝතල් දෙක ගනි. වැඩේ හරිය එහෙනම් මම බෝතල් දෙක සුටුස් ගාලා අරන් එන්න හොඳේ වාඩිද සෙට් වෙමු මේක හපල්ලකෝ අද උඹලා මගේ ජාතික ආරක්ෂාව තාවුරු කිරීම වෙනුවෙන් මේ රංග දක්වපු නාට්‍යයට මගේ මේ මොකද්ද මේ භෞමික අඛණ්ඩතාවය. හරියටම කිව්වා. මගේ භෞමික අඛණ්ඩතාවය පිරිනමනවා. හරි? බල හිතාපල්ලා ඕනම කේස් එකකදී මේ ශාන්තට උඹලා ඉන්නවා. හරි? I like you. මැරිලත් පැයක් ආදරේ හොඳයි. මැරලවත් නිදහසේ ඉන්නේ නැහැ. හොඳේ. අම්මා බා. සෝමාලි ආදරේ හොඳේ. මෙන්න මේ වගේ සමගියෙන් ඉන්නවනම් අපිට කරන්න බැරි දෙයක් නෑ හොඳේ. අයි ඩොප්පිට එහෙම කියනව නෙමෙයි සෝමාලි හොඳේ. නෑ නෑ එහෙම හිතන්නේ නෑ. ඉස්වත්තේ බලංගෝ අපි එකට එකතු වෙලා මෑම ෂොට් එකක් දැම්ම එන කාලෙක ඉන්නේ. අම්මපා හොඳේ. අර ඒ ෆොටෝ එකක් ගන්නකෝ බං ෆෝන් එක ඔබ ඉන්න වෙලාවේ. අද ඔබ ඒ අපි කට්ටිය එකට ඉන්න ෆොටෝ එකක් ගනින්කෝ බං. හැබැයි ඔබට ඕන නම් ගනි. අර බලහන්කෝ මෙව්වයි තියෙන ඒවා. ඒ සෝමාලි කොහොම බං මෙව බලන්න. ඇඟිල්ලෙන් උඩට යවපන්. මේම අරෝකු බලවංකෝ බං මේවයි තියෙන ඒවා. මක්කදාන්ත පුතේ ඔච්චරට ඔක තියෙන්නේ. මක්කයි බං මේ යටි බඩවල වල නැත්තේ. අඩෝ මෙන්න බං අපේ ලොක්කාගේ ෆොටෝ එකකුත් මේකේ තියෙනවා බං. අඩෝ මම කැමති නෑ වගේ හිටියට ඔය උඹලා ලොක්කයි ෆොටෝ එකෙන් ෆෝන් එකේ දාන් ඉන්නේ. ඒක 2029 ජනතා පැතුම. යකෝ 6:55 පොත් වලට පෙන්නන්නේ නැති ඒවා මේකේ තියෙනවා. අපේ ෆොටෝ නැතේ බං ඕකේ. කවුද බං අපේ ෆොටෝ ෆෝන් වලට දාන්නේ? ඇයි බං අපේ ෆොටෝ තියෙන්නේ මේ මුගේ ෆෝන් එකේ. අපේ ෆොටෝ තියෙන්නේ කැමරාවේ. ෆෝන් එකේ නෙමෙයිනෝ. ලොක්කගේ ෆොටෝ තියෙන්නේ ෆෝන් එකේ. හරියටම කිව්වා හොඳේ. අඩෝ බලහන්කෝ මේවයි තියෙන ඒවා. මොනවද තියෙන්නේ? ඒ කරුමාමේ ඔහෙගේ කිලි කහනවයි. මොකෝ කහලා දෙන්නේ? මේ බලහන්කෝ. ඔබගේ ඉකිලි කසනවාද ජීවිතයම එපා වෙලාද මෙන්න නොරදින විසඳුම ඉකිලි කැසුමා ලේප බඩු ෂුවර් ඔයාගෙන ඉබේද? ඔයාගෙනලු නොරදින විසඳුම කියලා මේ දාලා තියෙන්නේ. අම්මා බා. ගෙන්නමු දෙක. ගෙන ගත්තට පාඩු නෑ හොඳේ. අතේ තියෙන්න ඕන භාණ්ඩයක් නොයාමේ. මේක අතේ තියෙනවයි කියන්නේ ඉතින් හදිසියකදී ලොකු සහනයක් නෝ. නැතුව හත්ලා ගඟේ ගර්ලා ගොඩක් දවස් රෙලි වෙනකන් නින්ද යන්නේ හොඳේ. ඉකිලි කහනවා ඉද්දිමෙන්න. ඒ ඔක්කොම පුතේ ඉද්දිමිලයි. මේ බලහන්ක යකෝ
මේක ගෑවම ඉකිලි ගැසීම නැති වෙනව විතරක් නෙවෙයි. රංවම් පැහැයෙන් මනා ආකර්ෂණීය පෙනුමකුත් ලබා දෙනවලු. කොච්චර දෙයක්ද කියහන්නකො ඉතින්. එහෙනම් ගන්න වෙන එකක් වදේ. වසර දහස් ගණනක් ඉපැරණි රහස් වට්ටෝරුවකට අනුව සකසන ලද අනර්ග ඖෂධයකි කැසුමාලේ. බලංගු ගාන කීයද? මිල රුපියල් 1999යි. මේ බලහන්කෝ. ගෙදරටම එවනවලු. බාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න. ලින්කට ගිනුමක් හදලා සම්මාදම් කරමු. ගන්නෝ නම් ඉක්මන් කොල්ලා ගෙන්න ගන්න වෙයි. හොඳේ. මොකෝ කියන්නේ? ගන්නව කට්ටියත් එක්ක මේක එකතු වෙලා ඔව් තොග සීමිතයි කියලා තියෙන්නේ. ගන්නෝ නම් ඉක්මන් කොල්ලා ගෙන්න ගන්න වෙයි. හරි. යකෝ ගංගේ කරන ඒව දන්නව නම් තොග පිටින් ගන්න හොඳයි. ඇයි යකෝ වතුර අඩු කාලේට කරන උඩ කසල ඉවරයක් නැහැ නෝ. අම්බියර වුණේ කියම් පණිවිඩය හොඳේ. ආයෙ එනකොට ඔබ ඉවරලා තියෙන්නේ නැහැ. ඒ ඉන්නු දැනගත්ත ඉකිලි කහන්න මැරිමක් හදයි. ඒ කතාව නම් සාතිගත්ත කළු මාමේ හොඳේ. මං ඉතින් කොහොමද ඇත්ත විතරයි නෝ කියන්නේ? අම්මෝ මම උඹට වෙලාව කියලා දෙන්නම්කෝ බොරු කියන්නේ කොහොමද කියලා. බලමු තව මක්කදයි තියෙන්නේ කියලා. ඔබගේ සම රැලි වැටිලාද අවපැහැ අඳුරු ලප කැලැල් තිබේද? මෙන්න විසඳුම. කවුම මෙන්න බඩු. ඒකට බේදක් හොයාගෙන මොනේ. අලුමාම ඔයගේ හැම රැලි වැටිලා. ආපු මුගේද? වෙල්ලේ හැම දිනේ බුරිය ගාව. හරියටම කිව්වා. උඹ දන්නේ කොහොමද? අයියකෝ ඔගේ අර බුරියට පාලින් පොල්ටි කොනේ හරිය කරලා දෙන්නේ ආදරේ හොඳවතී කියලා. ඕක කලින් තිබුණේ පපු හරියන. මුගේ පළවෙනි කෑල්ල. ඒකේ හොඳේ කිනේ බා. අම්මෝ මුකෝ හොඳ නැතුව. ගමේ ගෑනු ටික එකතු වෙලා ඒකේ ගමෙන් එළවපු එක නම් හොඳයි. ඒකේ එහෙම නෑ බා. මේ දුම්රිය එනකොට මේ දුම්රියේ එන්ජිමේ යම් කිසි අවයවයක් වැඩ කරන විදිහ අනේ ෂෝක් බනරින්. ඒ පාර අයිනේ බලාගෙන හිටිය අම්මලා බලාගෙන හිටියා. පට ගාලා තමන් ළඟ ඉන්න මූණ තමන් ඇදගෙන ඉන්න රෙද්දෙන් වැහුවා කියලා තමයි කියන්නේ. අන්න කළු මාමේ. උඹට කියන්නේ ඔය හොඳේ. ඒ කාලේ මම එහෙන් සදාචාරයට හිටියේ හොඳේ. අම්මෝ නැතුව උඹ මගේ මුකුත් ආගන්න එපා. යකෝ ළමයි 17යි තාම මොනවයි. තව ටිකක් හිටියනම් මැතිලි උඹට පනතකොක් ගහලා අධිකරණියක ගනීවි. තරි ගහලා ඇත්තේ හොඳේ. ඒ අලුමාමේ ඇත්තේ මේ කියන්නේ ඉතර කෝච්චි ලිංගේ දැක්කම පුංචි ආවුන්ගේ මූණු අහනවයි උන්ගේ අම්මලා. ඒ තරමට සදාචාරي. අම්මපා ඇංගිලාමයි කළේ. ඒ තරමට සදාචාරي නේ. ඒ කියන්නේ උඹට ලිංගික අධ්‍යාපනයක් ඕනේ නෑනේ අර කිව්වා වගේ. මක්කටද කරපු හරිය මදිය? ඒකනේ යකෝ මේ අයව අන්තර් විශ්වවිද්‍යාලයට එක්කරන් ගිහිල්ලා මේට ආචාර උපාධියක් දෙන්න වටන හොඳේ. යකෝ මේ දැන් කාලේ යාළුවනේ ඌ ඉස්සරලම යන්නේ හෝටල් කාමර වලට උනේ. ආ මා බැංකු වට්ටාවෙත් තිබුණ හොඳ. ඒ කාලේ මෙහෙම බැද්ද හොඳ තිබුණානේ. පුල් ලේසිනේ. ඒ කළු මාමේ කොහොම උඹට ඔච්චර සදාචාරයක් ආවේ? පරම්පරාවෙන් කෝච්චිය යනකොට අම්මා රෙද්දෙන් වැහුවනේ. ඒකයි. ඒක දැකම කෝච්චියට ලැජ්ජ හිතුවද නේ? ඒකනේ බා කෝච්චිය හූ කියන්නේ. එතකොට කෝච්චියේ බින්ගි වලස්සෙන් යනකොට ඌ කියන්නේ මොකද? ඒ ආණ්ඩුවට නෝ. නෑ බං ඒ අම්මා රෙද්දෙන් වහපු නැති ඇවනේ. බලංකෝ ඒකෙත් ඇති. එහෙනම් ඒක වෙන්නේ නැති කෝච්චි වල ගෑනුණන් දාලා තියෙන්නේ. ලොවෙත් හොඳේ අම්මා බේබි සෝපන් ගාලා රෝසමලක් වගේ හදලා තියෙන එක එකයි කෝච්චි පිස්ටන් බලන්න නෙවෙයිනෝ. අනේ රෝසමල. වන්දමක් කවුද බං? බලාපන් ඩෑස්පෝර්නු කාරෝත් දන්නේ
කොටි නැගිටලා ඉන්නේ හොඳේ. ඔස්පත් දේශනයකට ආරාධනා කරන්න දන්නේ. ගානකට આવොත් අතාරින්න එපා හොඳේ කළු මාමේ. පිස්සුවක් තියෙනවද? එන්න කිව්වට ආපහු වරවල හරිත් දන්නේ. ඇත්තටම කවුද බං? විදේශීය ඩැෂ්පෝර්ට් කරගෙන බන්ධම කරගෙන හේතුවක් නැහැ හොඳේ. මොකද කර ගමේ ගොබිලෙක් වෙන්නේ. චොක්කයියා. ගෝතයා. අरे බීලා ඉවර වුණාම නෙන්නේ. අම්මට සිරි ගෙනවයි බාන්නේ. දැන් මොකෝවත් කියන්න එපා. සින්දු විතරමයි. හරි? ඔන්න ඔක් ගනින්න එහාට. අර ඔය ඩෝල් ගහන්න තෑගි මන් දැකලා යන්නේ මීට කලින්. පොඩ්ඩක් දියා මං ගහලා දෙන්න. ඒ වෙන ප්‍රසිද්ධිය ගන්න සදාචාරය වැඩිනෝ. එහෙමයිනේ. අම්මා කෝච්චේනකොට රෙද්දෙන් මහලන්න හැදුවේ. හරියටම හදලා තියෙනවද? යකෝ අපේ තාත්තා මට කෝච්චි පෙන්නුවේ ගාල්ල එක්කන් ගිහලා. හරි? මට ඔය පිස්ටෝන් එක මතක නැහැ. ඒ කියන්නේ හොඳටම සදාචාර තිබිලා. කොයිද සින්දුවක් කියවපන්කෝ. හරි. ඉතින් අද දවසේ ලෝක යුද්ධයකට මැදි වෙලා හිටපු මම දිවි හිමියෙන් කැප වෙලා මගේ ජාතික ආරක්ෂාව තර කරලා දෙන්න කටයුතු කරපු උඹලා හැමෝටම මගේ උපහාරය පිරිනමමු. ගාබා කන්ග්‍රැචුලේෂන්. Congratulations and separation. Congratulations and separation. Pulling the tibenne, koi dese. Pulling the tibenne, Bangali dese. The tibenne, koi dese. Amavadi mage pau aravanava. Hadavata illa නොලැබුණු විටදී දහසක් සිතුවිලි මා හද තුල තෙරපී. මෙතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමි. නොපෙරු පෙරුමං පුරලා කුමටද ලදවී. පොරුව කපාවෙන රැගන අඳුරේ. ඒක තමයි මාත් බැලුවේ ටෝච් එළිය. ඈතින් පොඩි ගෑනු කොට හදක් වගේ එන හොඳේ. කවුද බං රැට මේ ආයස රින්ගන ගෑනු? යකෝ අපි නැති වෙලාවට රැට එක ගෑනු මේ වාඩිය අස්සට රින්ගනවත් දන්නේ නැහැ හොඳේ. මේ වෙලාවට ඉතින් කුසුමෙන්දයි කීන්නන්ගේ තමයි එනවනේ. මලවලාමයි. ඒ මොකෝ? ඒ ආරේ ඒ ජාමේ අපේ නැන්දම හම්බුනාට පස්සේ උඹට හම්බ වුණා? නෑ මට හම්බුන්නේ නෑ. ඔබට වැටෙන්න එකක් ගන්න ඕනේ කියලා බෝතල් දෙකක් ගත්ත හොඳේ. ඒ නයිද ඒක අපි බිව්වා කියලා දැනගත්තා හොඳ නැහැ නෝ. ආයින්ද නගපාන්න බෑ. අනේ මාටි මාම එහෙම කරන්න එපා හොඳේ. මේ වෙලාවට දාන්න නැති ඇඩ් වලින් වැඩක් තියෙනවයි බං. මේ හැමදෙස්සම නාට්‍ය කරන්න බෑ හොඳේ. අනේ එහෙම කරන්න එපා බං. මේ පාරට විතර මොකක් හරි ඇඩ් එකක් දාපන්කෝ. ඔන්න මම බෝතල් දෙකක් බිව්ව විදියට ඇඩ් එක දානවා හොඳේ. හරි අනේ මේ දාත් තියාගනින්කෝ. හරි නැන්දම්ම ගියාට පස්සේ බෝතලයක් ගෙනල්ලා එල කිරි වගේ ගාමු හොඳේ. ඔන්න මං එන ඇඩ් එක දානවා හොඳේ. හරි ඇඩ් එක දාන්න දෙයක් නෑ බං. ඔන්න ඔය ඉඳපන්. ඔන්න මට බඩු වැඩි හොඳේ. ඔන්න මම පටන් ගන්නවා. මක්කරි ගියා පල්ලෝ බං. තාන්තයි උඹ ගමේ යන්න එපා. උඹ ගියකින් පාළුයි. උඹ හරි හොඳ එකා වගේ. ඒ ළඟම එනවා. මේ සාන්ත උඹ ගම දාලා යන්න එපා බං. උඹ ගියාම අපිට එන පාළුයි බං. යන්න එපා සාන්ත පුතේ. ඉතින් උට යන්න ඕන නම් යන්න දීපල්ලකෝ. අනේ මාටි මාමේ පිස්සු කියලා ඉන්න බා හොඳේ.
කියන්නේ අපි රබර්ටයක් දෙමු. වටු වෙනම ළඟම හොඳේ. ශාන්ත මේ අහපන්කෝ ඔබ ගමෙන් ගිහිල්ලා හරියන්නේ නෑ නේ බං. ඒක තමයි. ඔය ඔහම හිටපම් බං කොහේ යන්නද? ඒ ගියාම කොහේ වත් පොඩි ගොඩ කරන්න. පොල් කොට්ට පොල් වෙලා යයි හොඳේ. අම්මෝ රෝග මාල්ලේ මට ඉන්න බෑ. මං යනවා ගමෙන් යන්න. ඔබ බලයන්. ඔබගේ ඇනුන්ගේ රෙස්පෙක්ට් බලන්න ඕනේ. ඔබ බලයන් මං කියන්නේ. නැන්දම්මයි නංගි මතක් වෙනකොට ගමේ යන්න හිතෙන්නේ නෑ බං. මක්ක වුණා මං ගමෙන් ගියොත් උන් දෙනාට යන කලදසාව මොකද්ද කියලා ලොකෝ. බඩු කියන්නේ කුඩු. ලෝකමාරුවෙන් ගමෙන් යන කෙනවත් ගත්තා. ශාන්ත ඌට කතා කරලා වැඩක් නෑ. ඌට හොඳටම බඩු. එහෙනම් හලෝ කරගෙන මම යන්නේ නෑ ඔබ කොහෙද? ඔබ යන්න ඕන බෝතල දිහා ගහපන්. කමන්න නැති. කමන්නේ නෑ කමන්නේ නෑ. මූට දැන් නැගිටින්න බෑ. ඔබ ගහපන්.